බලන්නේ ගංගාවක බාර පරිවහන ක්‍රම කියන්නේ මොනවද කියලා. බාරයක් කියලා කියන්නේ ළමයි ගංගාවක යෞවන අවස්ථාවේදී කාදනය කරගන්න කාදිත දේවල් වලට. ඒ කියන්නේ ගංගාවක් යෞවන අවස්ථාවේදී එක එක දේවල් කාදනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ මැටි අංශු කාදනය කරගන්න පුළුවන්. ඔය රොන් මඩ අනම්මනම් එක එක සුන්බුන් එහෙම කාදනය කරගන්න පුළුවන් ගංගාව විසින්. අන්න ඒවට තමයි ළමයි අපි බාර කියලා කියන්නේ. ඒතර බාර කියන්නේ මොනවද? ගංගාවක් විසින් කාදනය කරගත්ත කාදිත ද්‍රව්‍ය තමයි බාර කියලා කියන්නේ. ඊට පස්සේ පරිවහනය කියලා කියන්නේ මොකද්ද? පරිවහනය කියලා කියන්නේ මොකක් හරි දෙයක් එක තැනක ඉඳන් තවත් තැනකට ගෙනියන එක. මෙතන ඉඳන් මෙතෙන්ට ගෙනියනවා. අන්න ඒක තමයි පරිවහනය කියලා කියන්නේ. එතකොට සමස්තයක් විදිහට බාර පරිවහනය කියන්නේ මොකද්ද? ගංගාවක් විසින් කාදනය කරගත්ත කාදිත දේවල් නැත්තම් කාදිත ද්‍රව්‍ය එක් තැනක ඉඳන් තවත් තැනකට ප්‍රවාහනය කිරීම නැත්තම් ගෙන යාමට කියනවා බාර පරිවහනය කියලා. එතකොට ළමයි බාර පරිවහනය ගත්තාම ගංගාවක බාර පරිවහන ක්‍රම හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ළමයි ද්‍රාවණ බාර පරිවහනය. පළවෙනි එක ද්‍රාවණ බාර පරිවහනය. පළවෙනි එක ද්‍රාවණ බාර පරිවහනය. ද්‍රාවණ බාර පරිවහනය කියලා කියන්නේ ළමයි දැන් ගංගාවක ජලයේ දිය කරගෙන අරන් යන්න පුළුවන් දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තාම මැටි අංශු ගන්න පුළුවන්. ඊට පස්සේ රොන් මඩ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔය මේ හුණුගල් ගන්න පුළුවන්. සමහර පැතිවල තියෙන හුණුගල්. ඒ හුණුගල් තියෙන පළාතෙන් ගංගාවක් ගැලුවට පස්සේ ඒ හුණුගල් ජලයේ දිය වෙනවා. දිය වෙලා අරන් යනවා. එතකොට ඒ විදිහට ජලයේ දිය කරගෙන අරන් යන්න පුළුවන් දේවල් දිය කරගෙන අරන් යන එකට කියනවා ළමයි ද්‍රාවණ බාර පරිවහනය කියලා. ඒතර මේ ද්‍රාවණ බාර පරිවහන ළමයි අපිට හොඳටම බලාගෙන පුළුවන් අවස්ථාවක් තමයි ඒක හොඳටම වැස්සට පස්සේ ගඟක් අයිනේම අපි හිටියම පේනවනේ ගඟේ වතුර ඒ බොර වෙලා යනවා. ඒ කියන්නේ අර ගංගාව විසින් කාදනය කරගත්ත දේවල්. කියන්නේ මැටි අංශු වගේ දේවල් වතුරේ දිය කරගෙන අරන් යනවා. ඒ දිය කරගෙන අරන් යන හින්දා තමයි ළමයි මේ වතුරේ පාට වෙනස් වෙලා තියෙන්නේ. හරිද? කියන්නේ දුඹුරු පාටට හැරලා තියෙන්නේ. ඒ ද්‍රාවණ බාර පරිවහනයේ හින්දා. එතකොට ද්‍රාවණ බාර පරිවහනය හරින්නේ නේද? අනිත් එක තමයි අවලම්බන බාර පරිවහනය. දෙවෙනි එක. අවලම්බන බාර පරිවහනය. අවලම්බන බාර පරිවහනය කියලා කියන්නේ ළමයි ජලයේ පා කරගෙන යන්න පුළුවන් දේවල් පා කරගෙන අරන් යනවා කියන එක. ඒ කියන්නේ පා කරගෙන අරන් යනවා කියලා කියන්නේ ජලයේ මතින් අරන් යනවා කියන එකනේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ගංගාවක් අයිනේ හරි පාලමක් උඩ හරි හිටියොත් ගංගාව දිහා බලන හිටියොත් එහෙන් පහළ බලන් හිටියම් පේනවා මේ ගඟ මතින් කොළ අරන් යනවා. ඊට පස්සේ අතු කෑලි අරන් යනවා පේනවා. ඊට පස්සේ මොනවද ගස් පිටින් අරන් එනවා පේනවා. සමහර වෙලාවට අර උඩ පැත්තට වැස්සට පස්සේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ වලට වැස්සට පස්සේ ඒන ලොකු ජලපාරත් එක්ක ඉවුරු වයින් ඉතින් එහෙම ගස් එහෙම කඩන් යනවා. ඒකල ගඟ දිගේ අරන් යනවා. මේක හොඳට දැක ගන්න පුළුවන් වුණා ගම් වතුර කාලවල වල උණ ගස් පිටින් ලොකු ගස් පිටින් එහෙම ගලවගෙන වතුරේ අරන් යනවා. අන්න ඒකට තමයි ළමයි කියන්නේ අවලම්බන බාර පරිවහනය කියලා. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි ළමයි පිනුම් ගමන බාර පරිවහනය. අනිත් පරිවහන ක්‍රමය තමයි පිනුම් ගමන බාර පරිවහනය. පිනුම් ගමන බාර පරිවහනය. පිනුම් ගමන බාර පරිවහනය කියන්නේ ළමයි දැන් ගංගාවක් කාදනය කරගත්තට පස්සේ ඉතිරි වෙන පොඩි පොඩි පාෂාණ කොටස්. මෙන්න මේ පාෂාණ කොටස් ජලපාරේ වේගයත් එක්ක පණිමින් අතර වෙමින් ගමන් කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ පොඩි පාෂාණ කොටසක් තියෙනවා. ජල පාර ගලන්නේ මෙන්න මේ පැත්තට. යනකොට මේ ජලපාරේ වේගයත් එක්ක පණිමින් අතර වෙමින් මෙහෙම ගමන් කරනවා. ඒ කියන්නේ ජලපාරත් එක්ක මේ පොඩි පාෂාණ කොටස උස්සලා පතිත කරනවා. ආයෙ උස්සලා ආයෙ පතිත කරනවා. මෙහෙම. උස්සලා ආයෙ පතිත කරනවා මෙහෙම. එතකොට මේකට එක දිගට මේ ක්‍රියාවලිය එක දිගට වෙද්දි පේන්නේ අර පැන යනවා වගේ. ඒ කියන්නේ පණිමින් අතර වෙමින් යනවා වගේ පේන්නේ. එතකොට ඒකට අපි කියනවා පිනුම් ගමන බාර පරිවහනය කියලා. හරිද? ඔච්චරම සරලයි. ඊට පස්සේ අනිත් එක පෙරළි ගමන බාර පරිවහනය. පෙරළි ගමන බාර පරිවහනය. අපි මෙන්න මේකට කියනවා තව වචනයක් මේ භූතල රූරාව කියලා කියනවා. භූතල රූරාව. නැත්තම් අපිට මේකට කියන්න පුළුවන් මේ පතුල් බාරය කියලා කියන්නත් පුළුවන්. ඔය කොයි නමින් අහලා තිබ්බත් ළමයි කියන්නේ එක්ක පෙරළි ගමන බාර පරිවහනය ගැන. නැත්තම් භූතල රූරාව නැත්තම් පතුල් බාරය. ඔය තුනෙන්ම ඇහුවත් ළමයි එකම දේ ගැන තමයි කියන්නේ. ඒකින්ද ඔය නම් තුනම මතක තියාගෙන ඉන්නක හොඳයි කියලා හිතනවා.
හරිද? දැන් මේ පෙරලි ගමන බාර පරිවහනයේදී තමයි වෙන්නේ මේ ගංගාවක තියෙනවා ටිකක් ලොකු පාෂාණ කොටස්. ඒ පාෂාණ කොටස් මේ ජලයට මේ වගේ උස්සලා පතිත කරන්න බෑ. හේතුව ඒකේ ස්කන්ධය වැඩි, විශාලත්වය වැඩි. ඒ නිසා කරන්නේ ළමයි ජලපාරත් එක්ක මෙන්න මේ පාෂාණ කොටස් ගංගාව පතුලේ පෙරලා අරන් යනවා. එක්කෝ ගංගාව පතුලේ තල්ලු කරගෙන අරන් යනවා. අන්න ඒකට තමයි කියන ළමයි පෙරලි ගමන බාර පරිවහනය කියලා. ඒතකොට ළමයි ඔන්න ඔය ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ ගංගාවක බාර පරිවහන ක්‍රම යටතේ. එතකොට මොකක් හරි නිකමට හරි විභාගයට ඇහුවොත් ගංගාවක බාර පරිවහන ක්‍රම හඳුන්වන්න කියලා අපිට ලියන්න තියෙන්නේ ද්‍රාවණ බාර පරිවහනය. පළවෙනි එක. දෙවෙනි එක අවලම්බන බාර පරිවහනය. තුන්වෙනි එක පිනුම් ගමන බාර පරිවහනය. අනිත් එක පෙරලි ගමන බාර පරිවහනය.